Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ළමයි මේ තමයි මගේ ෆස්ට් vlog එක. මම මගේ හස්බන්ඩ් එක්ක ශැංගිලා හෝටල් එකට ගිහිල්ලා ගත්ත පොඩි වීඩියෝස් කෑලි එකතු කරලා තමයි මම මේ vlog එක හැදුවේ. මුලින්ම ඉතින් මේ අපේ වෙඩින් එකට ගියා අපේ පොන්චිගේ එදා ගත්ත වීඩියෝස් එකක් තමයි දැවේ. එදා කොහොමරි මට වැඩත් එක බිසි වුණා. වීඩියෝ අරන් තිබ්බ අපේ නාන්ගේ හස්බන්ඩ් ඩාන්ස් කරන එකේ මම ඉතින් ඒකත් මේකට ඇඩ් කරා. කොහොම හරි අපි එදා මේ වෙඩින් එක ඉවර වෙලා ඊට පහුවෙනිදා ශැංගිලා එකේ මේ නයිට් එක නයිට් එකට රූම් එකක් අරන් හිටියේ අපි ශැංගිලා එකේ. අපේ අම්මා මොකද මේ අපේ පුංචිලාට හනිමූන් එකට රූම් එකක් අරේන්ජ් කරලා දුන්නා. ඒකත් එක්කම අපිට මේ මටයි මගේ හස්බන්ඩ්ටයි ඉන්න රූම් එකක් අරේන්ජ් කරලා දුන්නා අපේ අම්මා. ඉතින් අපි දෙන්නත් එහෙ හිටියේ. කොහොම හරි එදා මේ ඔය එදා මම මගේ හස්බන්ඩ් මායි ඩ්‍රෙස් කරේ ඇඳුම තමයි අර එතන පෙන්නුවේ. කොහොම හරි එදා මේ නයිට් එකේ අපි ශැංගිලා වෙච්ච ගෙන් වෙලා රෑ එදා මේ කඩමණ්ඩිය කියලා තැනක් තියෙනවා හෝටල් එක ඇතුලේ. මේ කාවාඩි එකක් ප්ලේ කරා. අපි එදා එතෙන්ට ගිහිල්ලා කොහොම හරි මේ හස්බන්ඩ් ඩ්‍රින්ක්ස් අරන් හිටියේ. ඉතින් එයා එතන නැටුවා කරා. එයාම හීට් වැස් ටිකක් ඇවිදලා කරලා ආයෙත් රූම් එකට ඇවිල්ලා කොහොම හරි එදා නිදාගත්තා. ටිකක් රෑ වෙලා මහන්සිත් නිසා. ඊට පස්සේ පහුවෙනිදා උදේ පාන්දරින්ම මම නැගිට්ටා. කොහොම හරි මතක හැටියෙන් උදේ 5:00 විතර. 5:00 විතර මම ඇහැරිලා කොහොම හරි මේ එළියට බහැලා බැලුවා කොහමද ඉතින් තාත්තේ කියලා. මොකද රෑ පේන්නෙත් නෑ හරියට. අපි බීච් සයිඩ් නම් නෙවෙයි හිටියේ. මම එළියට ඇවිල්ලා වතුර චුට්ටක් හැම්බීලා ආයෙත් මම කොහොම හරි ඔය අපේ බල්කනි එක පැත්තේ පේන view එක. ඊට පස්සේ මම ආයෙත් මේ කොහොම හරි එළියට ගිහිල්ලා මම අර මේ ලොබි එක පැත්තෙන් මේ තියෙන view එකේ වීඩියෝස් එකක් ගත්තා වගේ මතකයි. ඉස්සරහට ඇති ඒ වීඩියෝ එකක් මම දාලා මේකේ. බලමු. ඔය තියෙන වීඩියෝ එක තමයි ළමයි. මේ කොහොම හරි මම උදේ නැගිටලා හරි මෙහෙම ඉඳලා ඉතින් මට කම්මැලි. හස්බන්ඩ් නිදාගෙන හිටියේ. එයාට එළියට යන්න බෑ කිව්වා දැම්මා. මම ඉතින් චුට්ටක් ඉස්සරහා මේ ඔය මේ කොරිඩෝ එක දිගේ ගිහිල්ලා පොඩ්ඩක් බැලුවා මොකද තාත්තා කියලා. පෝල් එකට එහෙම යන්න කට්ටිය ඉන්නවද පේන්න ඒ පැත්තේ ගොඩක් එහෙම කියලා. කොහමද මම උතන කොන්ටම ගිහිල්ලා උතන පොඩ්ඩක් ඉඳලා ආයෙත් රූම් එකට ගියා. ඒ ගිහිල්ලා කොහොම හරි මට ඔතනින් පස්සේ වීඩියෝස් ගන්න බැරි වුණා. මේ ඊට පස්සේ අපි එදා හවස 4ට විතර චෙක් අවුට් වෙලා ආයෙත් දෙවෙනි දවසේ වෙඩින් එකට ගිහිල්ලා තමයි අපේ දවස ගෙවුනේ. පුංචි ගොඩාක් අඩුපාඩු ඇති. තව ඉදිරියට ලස්සන වීඩියෝ ඒ අඩුපාඩුත් හදාගෙන ගේන්න බලාපොරොත්තු වෙනවා. ආදරේ ඔයාලගෙන් එනවා channel එක subscribe කරලා තියාගන්න කියලා. bye bye.